නත් ඉස්සෙල්ලා යන්න ඕන කියලා කතාවක් තියෙනවා. හැබැයි හැම තැනකටම මේ කතාව ගැලපෙන්නේ නැහැ. ඊ හැන්දෑවේ මහනුවර රෙස්වාන්ලා ගිය කාර් එක ගියාවේ නෙමෙයි, ඉගිල්ලුණා. කාර් එකේ ස්පීඩ් මීටරේ ඉහළ ගිය වේගෙන්ම ඒ අය ළඟට ආපු මාරයා කවුරුවත්ම දැක්කේ නැහැ. මේගොල්ලන් ගිය සතියේත් මැච් එක ගාලා මේ සූරතාවය ලබාගත්තු ටීම් එකේ දෙන්නෙක් ඉන්නවා. රස්වින් කියන එක්කෙනා තමයි මේ 17න් පාල කණ්ඩායමේ නායකත්වයේ දරුවේ. හැමෝම මේ කතා වෙන්නේ රිස්වාන්ලගේ හපන්කම් ගැන. රිස්වාන් ජීවත් වුණේ මාවනැල්ල පැත්තේ. එයාගේ හොඳම යාළුවා ඉෂාම්. ඊයේ හැන්දෑවේ එයාලා තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක කාර් එකක් එලවන්න කතා වුණා. දන්න කියන කෙනෙකුගෙන් කුලියට කාර් එකක් ගත්ත එයාලා සතුටින් ඒ ගමනට ලැහැස්ති වුණා. රිස්වාන්ගේ තවත් යහළුවෙක් වන අහමඩ් පැදපු මේ වාහනේ පාරේ ගියා නෙමෙයි, ඉගිල්ලුණා. වාහනේ වේගේ ටික වැඩි වෙලා පැයට කිලෝමීටර් 150කටත් වැඩි ස්පීඩ් එකෙන් මහනුවර ඉඳලා පේරාදෙණිය පැත්තට ගියා. ඒත් එක පාරටම කාර් එක කන්ට්‍රෝල් නැති වෙලා පාර මැද තිබුණු ලයිට් කණුවකත් හැප්පිලා තවත් වාහන දෙකකත් වැදීගෙන ගමන නතර වුණා. වැඩ ඉන්න ගමන් මම පයින් ආවි. මේගොල්ලන් කා එකක් නවත්තලා තිබ්බා. එකපාරටම හයි ස්පීඩ් එකෙන් මේගොල්ලන් ඉස්සරහට ගියා. සද්ද ඇහුණා මට. හොඳටම පෙනුණා. එතෙන් ගිහිල්ලා බලනකොට කා එක හැප්පිලා තියෙන්නේ ලයිට් කණුවක් මත. ඊට පස්සේ එතන තිබ්බ වෑන් එකකුයි තව ඉන්ටර්කූලර් එකටයි වැදිලා දෙන්නෙක් එතනම මැරිලා හිටියා. අලුත්ම කාර් එක තියෙන හැටි දැක්කාම ඒකේ ඇතුලේ ගිය අයට වෙච්ච දේ ගැන දෙපාරක් හිතන්න ඕනේ නැහැ. කාර් එකේ පිටිපස්සේ සීට් එකේ ගිය රිස්වානුයි ඉෂාමුයි එතනම ජීවිතේ දාලා ගියා. ඉස්සරහා සීට් එකේ හිටපු රොෂාන්ටත් බරපතලයි. එයා දැන් ඉන්නේ මහනුවර රෝහලේ ICU එකේ. ඒ ඉස්පිරිතාලෙම ඉන්න වාහනේ පැද්ද අහමඩ්ගේ තත්ත්වය නම් ඒ තරම් බරපතල නැහැ. කොහොම වුණත් දුරදිග නොබලා වේගයෙන් ගිය වැරැද්දට වටිනා ජීවිත දෙකක් අතරමඟදී මාරයා ළඟ නතර වුණා. ශ්‍රීඩවලට තමයි හරිම දක්ෂ. ඊයේත් මාත් එක්ක කතා කරුවා ලබන සතියේ තියෙන මැච් එක ගැන. මම තාම මගේ ගෙදරට යනවා පාඩම් කරන්න. ඒත් දැන් එයා මාව දාලා ගියා.